තම්බේල් එකේ ඕගොල්ලෝ දැක්කා වගේ මෙතනදී ඕගොල්ලන්ට පේනවා මේ ස්ක්‍රීන් එකේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. මේ ටීවී එක ඩේන් B වර්ගයේ ටීවී එකක්. ඉතින් මෙහෙම මේ වගේ ටීවී වල මෙන්න මේ වගේ තිරේ සුදු වෙන්න, මේ වගේ තිරේ ඉරියන්න විවිධ ප්‍රශ්න හේතු ගැටලු මතුවෙනවා. මීට දවස් 4කට කලින් මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඒ වීඩියෝ එකේ මම පැහැදිලි කරා LED TV වල අපිට අවශ්‍යම වෝල්ටේජ් කීපයක් ගැන. ඉතින් ඒ වගේම තමයි මේ හැම TV එකටම සමානයි මේ වෝල්ටේජ් එක. සාමාන්‍යයෙන් එකකට එකක් පොඩි වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ගොඩාක් දුරට මේ වෝල්ටේජ් එක සමානව තමයි යන්නේ. ඉතින් මම කතා කරා VGH, VGL, Vcom මේ වගේ වෝල්ටේජ් බොහොමයක් ගැන කතා කරා. ඉතින් ඒ වගේම මේ TV එකෙත් ඒ වෝල්ටේජ් ටික අපි චෙක් කරන්න ඕන. සහ ඒ විතරක් නෙමෙයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න ගොඩක් දුරට බලපානවා මේ TV වල අපි අනිවාර්යෙන්ම චෙක් කරන්න ඕන. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේත් කතා කරා සෝස්කෝප් සම්බන්ධව. ඉතින් මෙන්න මේ සෝස්කෝප් ඊට පස්සේ සයිඩ්කෝප් මෙන්න මේ වගේ දේවල් අනිවාර්යෙන්ම අපි චෙක් කරන්න ඕන. ඉතින් ගොඩක් දුරට ඔයගොල්ලන්ට මේ TV එකේ තිබ්බ ප්‍රශ්නේ මම මෙතනින් ඉස්සරහට පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් ඒ වගේම තමයි කලින් වීඩියෝ එක නරඹපු නැති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා දැන් දවස් 4කට කලින් දාලා තියෙන LED TV repair කරපු වීඩියෝ එකක්. අන්න ඒ වීඩියෝ එක ඕගොල්ලන්ට නරඹන්න පුළුවන්. ඒ වීඩියෝ එක නරඹුවයින් පස්සේ ඔයාලට මේ වෝල්ටේජ් සම්බන්ධ ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. CKV කියන වෝල්ටේජ් ලයින් එක මිස් වුනහම අනිවාර්යෙන් මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපිට ගොඩක් දුරට ඒ ලයින් එක ඩිස්කනෙක්ට් කරගන්න වෙනවා. එතකොට ඒ වගේම මම ඕගොල්ලන්ට මගේ තවත් වීඩියෝ එකක් තුලින් කතා කරලා තියෙනවා රෙසිස්ටර් ටිකක් රිමූව් කරගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදිහ. නමුත් මෙතනදී තියෙන්නේ ඒ ගැටලුව නෙමෙයි. රෙසිස්ටර් ටිකක් මම අයින් කරගෙන ඒ TV එක ඔන් කරයින් පස්සේ ඒ ගැටලුව සම්පූර්ණයෙන් निराකරණය වෙලා TV එක තිරය සම්පූර්ණයෙන් නැවත අපිට ලබා ගන්න පුළුවන්. සමහර කට්ටිය අහලා තිබ්බා ඒක රිමූව් කරයින් පස්සේ එතනට රෙසිස්ටර් එකක් ආයෙ දාන්න ඕනද කියලා. ගොඩක් දුරට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ටික අයින් කරයින් පස්සේ ඒ ලයින් එක ඩිස්කනෙක්ට් වෙන නිසා තමයි TV එක ආපහු වැඩ කරන්න පටන් ගන්නෙ. අපිට ඩිස්ප්ලේ එකක් නොදා යම්කිසි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට TV එක ඒ විදිහට හදා ගන්න පුළුවන්. සහ තවත් අපිට මේ වගේම දෝෂ එනවා. ඒ ප්‍රශ්න නිසා පමණක් නෙවෙයි. මෙන්න මේ ඔයගොල්ලන්ට මම මේ සයිඩ් එකෙන් මෙන්න මේ විදිහට දාලා තියෙන රිබන් එක ගැටලු වුණොත් ওই ප්‍රශ්නේ එනවා. ගොඩක් දුරට ඔයගොල්ලන්ට කතා කරොත් මෙන්න මේ TV එක ඇතුලේ තිබුණු ප්‍රශ්නේ තමයි මෙන්න මේ රිබන් එකේ මෙන්න මේ කොටසේ බර්න් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ලයින් එකක් සම්පූර්ණයෙන් ගිනි අරගෙන ඒකේ පාත් එක සම්පූර්ණයෙන් ඩැමේජ් වෙලා තිබුණේ. ඉතින් ඒ ඩැමේජ් එක නිසා තමයි මේ විදිහට ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේකට විසඳුමක් විදිහට මම මේකේ මුලින්ම රෙසිස්ටර් චෙක් කරා. ඊට අමතරව මේකේ ඩයෝඩ් ටික මේ හැමදේම කන්ඩෙන්සර් ටික මේ ටික ඔක්කොම චෙක් කරලා බැලුවා. කම්පැනේට් වල ප්‍රශ්නයක් නැති නිසා මේකේ රිබන් එකේ බර්න් වෙලා තිබුණු තැන් ටික අඳුනගෙන අපිට ඩිස්කනෙක්ට් කරන්න ඕන පාර්ට් ටික නිවැරදිව සොයා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි එතනින් එහාට තියෙන රිපෙයාර් එක මොකක්ද කියන දේ හඳුනාගන්නේ. සෝස්කෝප් රිබන් එක චෙක් කරයින් පස්සේ මට හම්බ වුණා එතන චූටි පාත් එකක් බර්න් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ ගැටලුව මම හදාගන්න ඕන නිසා කරන්න ඕන විසඳුම මොකක්ද කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මෙන්න මේ රූප සටහනේ පේනවා වගේ මෙන්න මේ හරියම වගේ තමයි මේකේ බර්න් වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ බර්න් වීම මම අයින් කරගන්න මේකේ පාත් එකක් සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් කරා. මෙතනදී එක පාත් එකක් නෙමෙයි පාත් කීපයක්ම ඩිස්කනෙක්ට් කරන්න සිද්ධ වුණා මට. ඉතින් මේක ගැන ඔයගොල්ලන්ට වැඩි විස්තර ගොඩක් කතා කරන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විතර යොමු කරන්න. මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් නැවත හමු වෙමු.